ඔයා තවමත් ටෙන්සස් පටලවා ගන්නවද? අද අපි කතා කරන්න හදන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වැදගත්ම ටෙන්ස් එක ගැන. ඒ තමයි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්. මේක අදින් පස්සේ කවදාවත් වරදින්නේ නැති වෙන්න මම ඔයාට කියලා දෙනවා. මුලින්ම අපි බලමු මේ ටෙන්ස් එක මොන වගේ අවස්ථාවලදීද පාවිච්චි කරන්න කියලා. අපි නිතර කරන දේවල් ගැන කියන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. My father goes to work by bus. She brushes her teeth twice a day. කවදාවත්ම වෙනස් නොවන දේවල්. ඒ කියන්නේ ඔයා අපි හැමෝම දන්න දෙයක් තමයි ඉර පායන්නේ නැගෙනහිරින් කියන එක. ඒක වෙනස් වෙන්නේ නැහැ. The sun rises in the east. පෘථිවිය සූර්යයා වටා ගමන් කරනවා කියන එකත් අපි හැමෝම දන්න කවදාවත් වෙනස් වෙන්නේ නැති දෙයක්. The earth goes around the sun. දැන් මම ඔයාට පුංචි මැජික් එකක් කියලා දෙනවා. ඒ තමයි මේ වාක්‍ය හදන මැජික් එක. Group A. I, you, we, they. එක එන ක්‍රියාව වෙනස් වෙන්නේ නැහැ. Group B. He, she, it. එහෙම නැත්නම් තනි නමක් ආවොත් අනිවාර්යයෙන්ම verb එක අගට s හෝ es එකතු කරන්න ඕනේ. මේක මතක තියාගන්න. He, she, it කියන්නේ තනි වෙච්ච තුන්දෙනෙක්. ඒ නිසා එයාලට S කියන යාළුවා හරි ES කියන යාළුවා හරි එකතු කරන්න ඕනිමයි. දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ තමයි වාක්‍ය හදද්දී Sද එහෙම නැත්නම් ESද හරියටම දාන්න කියලා. verb එක ඉවර වෙන්නේ CH, SH, S, X, O වගේ අකුරු වලින් නම් අපිට verb එකට ES එකතු කරන්න පුළුවන්. අපි හැමෝම නැහැ කියන්න not දාන්න දන්නවා. හැබැයි මෙතනදී අපිට උදව්වට කෙනෙක්ව එකතු කරගන්න වෙනවා. I, you, we, they don't. He, she, it doesn't. මෙතනදී ඔයා මතක තියාගන්න ඕන does ආපු ගමන්ම අර කලින් තිබ්බ S අකුර හැලිලා යනවා. ඒ කියන්නේ he doesn't plays කියන එක he doesn't play වෙනවා. මම පැණි රස කන්න කැමති නැහැ. ඔයාලත් පැණි රස කන්න කැමති නැද්ද? එහෙනම් we don't like sweets. අපේ ගෙදර ඉන්න බව් යාළුවා නම් කිරි බොන්නේ නැහැ. ඔයාලගේ ගෙදර ඉන්න බව් යාළුවාත් කිරි බොන්නේ නැද්ද? එහෙනම් the dog doesn't drink milk. ප්‍රශ්නයක් අහනකොට අපි අර කලින් කතා කරපු do, does වාක්‍යයේ ඉස්සරහට ගන්න. Do you like pizza? Do they live in Colombo? Does he play the piano?
දැන් මං ඔයාට චැලෙන්ජ් එකක් දෙනවා. ඇය සින්දු කියනවා කියන එක ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ කියලා උත්තරේ කොමෙන්ට් කරන්න.